සුබ දවසක් ඔගොල්ලෝ හැමෝටම. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැදගත් දෙයක් ගැන. අපි හැමෝගෙම ශරීරයේ තියෙන අපි සැලකිලිමත් වෙන වයසට යනකොට සැලකිලිමත් වෙන්න ඕන දෙයක් ගැන මේක තමයි කියන්නේ. මොනවද මේ කොලජන්? දැන් මම මේ පෙන්නුවේ කෘත්‍රිමව ශරීරයට කොලජන් ගන්න පුළුවන් කොලජන් පවුඩර් විදියට. ඒ තියෙන කොලජන් පවුඩර් තමයි මම මේ පෙන්නුවේ. හැබැයි කොලජන් ඔය විදියට පිටින් ශරීරයට ගන්නේ නැති වුණත් කෘත්‍රිමක පවුඩර් එකක් විදියට අපිට ශරීරයේ කොලජන් නිෂ්පාදනය ස්වභාවිකව සිද්ධ වන ක්‍රියාවලියක් ඒක. එතකොට මේ අපේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය පටන් ගන්න අපි වූම්බ් එකේ අපේ අම්මගේ ගර්භාෂයේ ඉන්නකොට තමයි පටන් ගන්න කොලජන් නිෂ්පාදනය. එතකොට ඔක ওই විදියට ඇවිල්ලා අවුරුදු 25 විතර වෙනකොට කොලජන් නිෂ්පාදනය වෙන වේගය අඩු වෙන්න ගන්නවා. ඊට පස්සේ අවුරුදු 50 විතර වෙනකොට කොලජන් බ්‍රේක් ඩවුන් වෙනවා ඇඟේ. එතකොට ඒක නිසා තමයි කොලජන් අපිට ගැනීම ගැන ශරීරය තුළ නිෂ්පාදනය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන වෙන්නේ. එතකොට දැන් මේ කොලජන් මොකක්ද ශරීරයේ කරන ක්‍රියා පටිපාතයේ එයාගේ කාර්ය මොකක්ද? ඒ කියන්නේ කියනවා දැන් හරිම වයිබ්‍රන්ට් ඒජින් හොඳ ලස්සනට ඔයා ඒජින් වෙන්න නම් කොලජන් ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕන අවධානය යොමු කරන්න ඕන. මම නිකන් සරලවම ඒ කියන්නේ මූලිකම අදහසක් ගන්න මෙහෙම කියන්නම්කෝ. දැන් අපි ගත්තොතින් දැන් අපේ හැම අපි ඇදලා උඩට ඇදලා අතෑරියොත් එහෙම ඒක යථා තත්ත්වෙට තිබිච්ච විදියටම පත් වෙනවා. හැබැයි වයසක කෙනෙක්ගේ අර රැලි වැටිච්ච හැමක් එහෙම ඇදලා අතෑරියට පස්සේ තිබිච්ච තත්ත්වෙට පත් වෙන්නේ නැහැ. ඒක වෙන්න හේතුව තමයි එයාගේ ඇඟේ කොලජන් අඩු වෙලා තියෙන එක. එතකොට දැන් මේ කොලජන් කියන එක ලොන්ජෙවිටි එකට හොඳට වයිබ්‍රන්ට් ඒජින් හොඳට ඔයා ලස්සනට ඒජින් වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕන ඒ ගැන සැලකිල්ලක් යොමු කරන්න ඕන. කොලජන් අපේ ශරීරයේ ඕන වෙන්නේ මොනවටද? කොලජන් ඕන වෙනවා යූත්ෆුල් හරි ලස්සන හමක් තියාගන්න. ඊට පස්සේ දන්නවා දැන් මේ අපේ අතපය හැමදේම ඒ මූ වෙන්නේ හෙලවෙන්නේ අපිට ඇවිදින්න පුළුවන් වෙන්නේ අතෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ මොකද ඒ ජොයින්ට්ස් කියනවා ෆ්ලෙක්සිබල් ඒ නිසා ඔය ෆ්ලෙක්සිබිලිටි එක තියාගන්න හොඳට ස්මූත්ලි මූ වෙන්න අපිට කොලජන් ඕන කරනවා. ඊට පස්සේ අපි වයසට යනකොට අපේ ඇඟේ එක එක තැන්වල රිදෙන්න ගන්නවා. ඔකට කියන්නේ ඔස්ටියෝආතරයිටිස් කියලා. එතකොට ඒ තත්ත්වය මගහැර ගන්න අඩු කරගන්න අපිට කොලජන් ඕන වෙනවා. ඔය තමයි කොලජන් ශරීරයේ ක්‍රියා කරන කාර්යභාරය ගැන දල අදහසක් සරල අදහසක්. එතකොට මේ වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොලජන් නිෂ්පාදනය වැඩි කරන්න අපිට කන්න පුළුවන් ආහාර වර්ග මොනවද කියන එක කොටසක්. ඊළඟ කොටස කොලජන් නිෂ්පාදනය වැඩි කරන්න අපිට අනුගමනය කරන්න පුළුවන් අපේ එදිනෙදා ජීවන රටාවේ වෙනස්කම් මොනවද කියන එක. ලයිෆ්ස්ටයිල් චේන්ජස් එහෙම නැත්නම් ජීවිත රටාවේ කරන්න පුළුවන් දේවල් ටික. ඒ ටික තමයි අපි කතා කරන්නේ. එතකොට මේ කොලජන් කියන එක තමයි ඔයාගේ ලිප්ස් ලස්සනට තියාගන්න ඊට පස්සේ වගේ ගම් කියන්නේ විදුරු මහ ලස්සනට තියාගන්න ඔය කිනෝකි හැම තැනම කොලජන් පාවිච්චි වෙනවා. එතකොට දැන් මේ කොලජන් කියන එක අපේ ශරීරයේ ඇතුලේ ඇත්තටම හිතන්නකෝ දැන් අපි ගෙයක් හදනවා නම් ඔය ගේ පිටින් සිමෙන්ති බදාම ඔය ටික පේන්න තිබුණාට ඇතුලේ තියෙනවා කොන්ක්‍රීට් දාන කලින් අර මේ ස්ට්‍රක්චර් එකක් හදලා යකඩ කූරු වලින් එහෙම හදලා බැඳලා තියෙන්නේ. ඔන්න ඔය වගේ කාර්යභාරයක් තමයි මේ කොලජන් කියන එක අපේ ශරීරයේදී ක්‍රියා කරන්නේ. එතකොට ඒක තියෙනවා ටිෂුස් වල ලිගමන්ට්ස් වල ලිගමන්ට්ස් කියන්නේ ඒ කියන්නේ ඔයගේ අස්ථි දෙකක් අතර තියෙන සම්බන්ධකය ලිගමන්ට්ස්. ඒ ලිගමන්ට්ස් වල ඇටවල කාටිලේජ් වල ඔය හැම තැනම මේ කොලජන් කියන එක අඩංගු වෙනවා. එතකොට දැන් ගත්තට පස්සේ අපේ ශරීරයේ 30% විතර තියෙන්නේ ප්‍රෝටීන වලින් හැදිලා තියෙන ප්‍රෝටීන්. එතකොට දැන් ඒක නිසා තමයි දැන් මම කලිනුත් කතා කරා අපි වයසට යනකොට අපි ප්‍රෝටීන් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ප්‍රෝටීන් ඉන්ටේක් එක ගැන කොච්චර ප්‍රෝටීන් ශරීරයට ගන්නවද ඒ කියන ටික.
එතකොට මේ ප්‍රෝටීන එහෙම වැදගත් වෙද්දී ප්‍රෝටීන අතරිනුත් මේ කොලජන් කියන විශේෂ එක හරිම වැදගත්. එතකොට අනිත් එක මේ කොලජන් කියන එක උදව් වෙනවා ඔයාගේ අතක් එහෙම කැපුණොත් එහෙම තුවාලේ හොඳ වෙන්න, ඔපරේෂන් එකක් කරොත් ඒක හොඳ වෙන්න කොලජන් උදව් වෙනවා. ඒක නිසා තමයි තරුණ අවස්ථාවලදී ඔය මේ අතපය කැපුණාම කැඩුනට පස්සේ ලේසියෙන් හොද වෙනවා. පුංචි ළමයින්ගේ ඔය ඒ කියන්නේ වැටිලා එහෙම බෝන්ස් කැඩුනට පස්සේ ෆ්‍රැක්චර් එකක් වුණාම ලේසියෙන් හොද වෙනවා. වයසට ගියාට පස්සේ එච්චරම ලේසියෙන් ඒක හොද වෙන්නේ නැහැ. හේතුව ඒ කොලජන් නිෂ්පාදනය ශරීරයේ නිෂ්පාදනයත් අඩු වෙලා අපි අවධානයක් යොමු කළ දුන්නේ නැතොත් අපේ ඇඟේ ඇතිතරම් කොලජන් නැහැ. ඒකයි ඒ හේතුව. එතකොට දැන් අපි ගත්තට පස්සේ දැන් මේ කොලජන් කියන වචනේ තේරුම තමයි ඒක ග්‍රීක වචනයක්. ඕකේ තේරුම ග්ලූ කියන එක. ග්ලූ කියන්නේ ගම් එකට බැඳලා තියාගන්නවා කියන අදහසින් තමයි මේ නම දීලා තියෙන්නේ. දැන් ගත්තට පස්සේ කොලජන් වල ස්ට්‍රක්චර් එක කොහොමද කියලා බැලුවහම දැන් මං ඉස්සර වෙලා කිව්වා කොලජන් නිසා තමයි අපේ හැම අපි ඇද්දලා අතෑරියහම ආයි අනිත් තැනටපත් වෙන්නේ කියලා. එතකොට කොලජන් වල ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන විදිය එයා ඔය කරන කාර්යයට සම්බන්ධයි, සපෝට් කරනවා. ඔයා හිතන්න දැන් DNA කියන එක අපි හැමෝම අහලා ඇති. DNA කියන්නේ මොකක්ද? ඔයාගේ පරම්පරාවෙන් පරම්පරාවට ඔයාගේ ලක්ෂණ ගෙනියන්නේ හැම සෛලයක් ඇතුළෙම තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය ගෙනියන්නේ DNA වලින්. එතකොට මේ DNA වල ස්ට්‍රක්චර් කියන හෙලික්ස් එකක් කියලා. එතකොට මේ පින්තූරේ දැන් පේනවාට පේනවා ඇති කොලජන් වල කියන්නේ ට්‍රිපල් හෙලික්ස් කියලා කියනවා. ඒ කියන්නේ හිතන්නකො නිකන් කඹයක් ගත්තට පස්සේ කඹ දෙකක් එකට අපි එක ඇඹරුවාට පස්සේ අන්න ඒ වගේ එකක්. එතකොට ඕක අදින්නත් පුළුවන් අපිට ඇද්දට පස්සේ දිග වැඩි වෙනවා. ඇදලා අතෑරියට පස්සේ ඒක දිග ඒක ඇකිලුනහම දිග අඩු වෙනවා. ඔය කියන ලක්ෂණය තමයි මේ කොලජන් වල මේ මහා රාජකාරී ගොඩක් ශරීරය ඇතුලේ සිද්ධ කරන්න උදව් වෙන්නේ. යාගේ තියෙන ස්වභාවික ලක්ෂණය. එතකොට දැන් කොලජන් කියන එක අඩුව ගියොත් අපේ කොලජන් තියෙන ශරීරයේ කොලජන් තියෙන තව තැනක් තමයි කෝනියා එක. ඒ කියන්නේ වගේ ඇහි ඔය ඉස්සරහා තියෙන පාර්ට් එක. එතකොට මේ වයසට යෑමත් එක්ක කොලජන් අඩු වෙන එක හේතු වෙනවා. දැන් කැටරැක්ට් ඇහි සුදයම කියන එක අහලා ඇති. අපේ වයසට යන අම්මලා තාත්තලාගේ ඕක වෙලා ඊට පස්සේ කාචය අයින් කරලා වෙන කාචයක් රිප්ලේස් කරාට පස්සේ හොඳට ඒගොල්ලන්ට දකින්න පුළුවන්. ඒකත් හේතුවක් වෙනවා මේ කොලජන් අඩු වෙන එක ඒකට හේතුවක් වෙනවා. ඊට පස්සේ අනිත් එක අපේ ශරීරයේ මේ තියෙන රුධිර නාල ඔය රුධිර නාල කියනවා රුධිර නාල සේරම එකතු කරාට පස්සේ ඒවයි මුළු දිග මයිල්ස් 60000ක් විතර දිගයිලු. එකිනෙකට එකක් කෙලවරකින් කෙලවරට එක එක තිබ්බට පස්සේ. එතකොට ඒ වගේ ස්ට්‍රක්චර් එකේ 40%ක් තියෙන්නේ කොලජන්ලු. එතකොට බලන්න කොලජන් කොච්චර ලොකු රාජකාරියක් ඇඟ ඇතුලේ සිද්ධ කරනවද කියන එක. එතකොට දැන් මේ අපේ වෙසල් ඒ රුධිර නාල වල වෝල් එකෙන් 40%ක් විතර ඒක හැදිලා තියෙන කොලජන් වලින්. එතකොට දැන් අපි හොඳ බ්ලඩ් සර්කියුලේෂන් එකක් තියාගන්න නම් ඒ කියන්නේ අපිට කොලජන් තියෙන්න ඕන. අනිත් එක තමයි අපේ හાર્ට් එක හෘදය වස්තුවේ තියෙනවනේ අපේ වැල්ව්ස් තියෙනවනේ කපාට තියෙනවනේ. ඒ කියන්නේ රුධිර පම්ප් කරනකොට ඒ කියන්නේ කුටීර වලින් එකකින් අනිකට යන වැල්ව්ස් ඒ වැල්ව්ස් හැදිලා තියෙන්නේ කොලජන් වල. ඒවයි කොලජන් තියෙනවා. ඒතර හાર્ට් එකේ කොලජන් තියෙනවා. එහෙම ගත්තට පස්සේ මුළු රුධිර වාහිනී පද්ධතියම හොඳට වැඩ කරන්න අපිට කොලජන් ඕන කරනවා. කොලජන් ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කොලජන් ශරීරය ඇතුළේ නිෂ්පාදනයේ ක්‍රියාවලිය හොඳට තියාගන්න අපි සපෝට් කරන්න ඕන, උදව් කරන්න ඕන. එතකොට දැන් ඔය වැල්ව්ස් එහෙම හොඳට වැහෙන්නේ නැති වුණාමනේ ප්‍රශ්නේ එන්නේ අපේ හાર્ට් එකේ. ඒකයි මම කිව්වේ ඒ වයසට යනකොට ඒ කොලජන් කියන එක එතෙන්ටත් හේතුවක් වෙන්න පුළුවන්. අනිත් එක තව තැනක් කොලජන් තියෙන දැන් අපි වර්ටිබ්‍රේට්ස් ඒ කියන්නේ අපිට කශේරුකාවක් සහිත ජීවීන් දැන් අපි ගත්තාම එහෙම කශේරුකාවක් සහිත දින අපේ මේ කොඳු වැඩ පෙළ කියලා කියන්නේ. ඕකේ තියෙන මේ කශේරුකා ඇට ඒවා අතර ලේයර් එකක් තියෙනවා, තට්ටුවක් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ කොලජන් වලින්.
වයසට යනකොට ඕවා හරියට ක්‍රියා කරන්න නැති වුණාම ගෙවිල ගියහම තමයි එකිනෙක ගෑවිලා එහෙම නැත්නම් ස්නායු වල ගැටිලා වේදනාව ඇති වෙන්නේ. කොන්දේ අමාරුව එහෙම ඇති වෙන්නේ. එතකොට ඔය ටික දැන් අවබෝධයක් තියෙනවා කොලජන් කොහේ තැන්වලද දල වශයෙන් තියෙන්නේ මොනවද කරන රාජකාරී කියන එක. ඊට පස්සේ අපේ ගම් විදුරු මහේ තියෙනවා කියලා මං කල් නොච්චිව්වා. ඊට පස්සේ දැන් ගත්තට පස්සේ අපේ මසල්ස් ගත්තහම ඒනොත් 106ක් විතර තියෙන කොලජන්. දැන් කොලජන් තමයි 106ක්. ඒතර කොලජන් කියන එක ප්‍රෝටීනයක් කියන එක මුලින්ම කිව්වා. හැම ප්‍රෝටීනයක්ම හැදිලා තියෙන ඇමිනෝ ඇසිඩ්ස් කියන සංඝටකයේ එකතු වෙලා. එතකොට මේ කොලජනුත් හැදිලා තියෙන්නේ ඇමිනෝ ඇසිඩ්ස් එකතු වෙලා තමයි. කොලජන් වල බ්‍රේක් ඩවුන් එකේ අන්තිමට තියෙන්නේ ඇමිනෝ ඇසිඩ්ස් එකතු වෙලා හැදිලා තියෙන්නේ. එතකොට දැන් මම ඉස්සෙල්ලා කිව්වා අර ට්‍රිපල් හෙලික්ස් කියන ස්ට්‍රක්චර් එක තියෙන්නේ කියලා. විද්‍යාව ටිකක් දන්න අය අහලා තියෙන අය දන්නවා. කොලජන් හැදිලා තියෙන්නේ ග්ලයිසින්, ප්‍රෝලීන්, හයිඩ්‍රෝ ප්‍රෝලීන් කියන ಜಾති තුන එකතු වෙලා. එතකොට මේක ට්විස්ට් එකක්. ට්විස්ට් එකකින්ද තමයි ඇදෙන්නත් පුළුවන්, යථා තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි දැන් බලන්න ඕන කොලජන් ප්‍රමාණය හොඳට තියාගන්න නම් අපි ගන්න ඕන තව දෙයක් තමයි කොලජන් වර්ග 28ක් විතර තියෙනවා. ඒකෙන් 90ක් විතර තියෙන්නේ type 1 කියන කොලජන් జాතිය. ඊට පස්සේ අනිත් එක දැන් අපි තුවාලයක් හැදුනට පස්සේ මම කිව්වා කොලජන් ඕන වෙනවා හීල් වෙන්න ඒ කතා ටික. අනිත් එක දැන් කොලජන් කියන එක අපි මේ පිටින් ගත්තත් ওই පවුඩර් විදියට හරි ඒක කෙලින්ම කොලජන් විදියට ඇඟට එකතු වෙන්නේ නැහැ. ඕක වෙන්නේ ඕක ඩයිජෙස්ට්ලා ජීර්ණය වෙලා ඇමිනෝ ඇසිඩ්ස් හැදිලා ඒව තමයි ශරීරයට උරාගන්නේ. එතකොට ශරීරය ඇතුළේදී තමයි මේ කොලජන් නිෂ්පාදනය වෙන්නේ. එතකොට දැන් ඔයා මස් කෑල්ලක් කෑව කියලා ඒක ප්‍රෝටීන් එහෙමම උරාගන්න නැහැනේ. ඒක ජීර්ණය වෙලා ඇමිනෝ ඇසිඩ්ස් හැදිලා එතනින් තමයි ප්‍රෝටීන් නිෂ්පාදනය වැඩි වෙන්නේ. හේතු වෙන්නේ ප්‍රායෝගිකව සිද්ධ වෙන විදිය. එතකොට දැන් කොලජන් දැන් අපි බලමු කොලජන් මොන වගේ ආහාර වර්ග වලින්ද කොලජන් ඔයාට ගන්න පුළුවන් මොනවද තියෙන අපේ ජීවන රටාවේ තියෙන විදි ක්‍රම සහ විදි අපේ කොලජන් නිෂ්පාදනය වැඩි කරන්න හේතු වෙන. එතකොට ආහාර වර්ග ගත්තට පස්සේ පළමුවෙන්ම කතා කරන්න කැමති අපේ ලංකාවේ ඉන්න යාළුවන්ට easily available හරිම ලේසියෙන් ගන්න පුළුවන් විටමින් C අඩංගු එළවලු සහ පළතුරු. එතකොට විටමින් C අඩංගු පළතුරු ගාව පැංගිරි කුලේ පළතුරු වර්ග නාරං දොඩං හින්නාරං ඔය වගේ හැමදේම. ඊට පස්සේ අන්නාසි වල අන්නාසි හරිම රස අන්නාසි ලංකාවේ හොයාගන්න පුළුවන්. අන්නාසි වල විටමින් C තියෙනවා. අන්නාසි ගත්තට පස්සේ අන්නාසි වල විටමින් C වලට අමතරව තව තියෙන බ්‍රොමිලින් කියන එක. එතකොට ඒක ඔයාගේ ජීර්ණ ක්‍රියාවලියටත් උදව් කරනවා. ඒක අමතර වාසියක් මේ අන්නාසි ගන්න එකේ. එතකොට දැන් ඒ කියන විටමින් C අඩංගු ආහාර වර්ග එළවලු පළතුරු ගත්තට පස්සේ ඔයාගේ මේ කොලජන් නිෂ්පාදනය කියන එක වැඩි කරනවා. ඊළඟට දෙවනි විදිය තමයි බෝන් ප්‍රොත් කියන්නේ. බෝන් ප්‍රොත් කියන්නේ මොකද්ද? ඔක නිකන් ලොකු වචනයක් මේ වෙළඳ ලෝකයේ පාවිච්චි කරාට බෝන් ප්‍රොත් කියන්නේ මස් කටු දාලා හදන සුප් එකකට. එතකොට ඔතෙන්දී ඕක ඇත්තටම දැන් මේ උදාහරණයක් විදිහට දැන් ওই සමහර ජැපනීස් රෙස්ටෝරන්ට් වල එහෙම ඕක විකුණනවා. ඒක ඒ කියන්නේ බෝන් ප්‍රොත් හදන්න ඒ කියන්නේ ඒක හදන්නේ මෙහෙමයි. දැන් ඔයා හිතන්නකෝ චිකන් දැන් මෙතන ඇත්තටම මට කතා කරන්නේ මම මේ වෙජිටේරියන් නැතුව ඕන දෙයක් කන අය ගැන. එහෙම කෙනෙකුට දැන් ඔයා ටර්කි, ඩක්, චිකන් ඕනම ආහාරයක මස් ගත්තට පස්සේ ඔයා ඒ මස්වල ෆ්ලෙෂ් එක මස් හරිය ගත්තට පස්සේ තියෙන බෝන්ස් ටික ඇට ටිකට පොඩ්ඩක් විතර අර මස් හරිය ඉතුරු වෙන්න තියලා අරගෙන ඇට ටික ඕක අර මස් කණු ටික පෙඟෙන තරමට විතරක් වතුර දාලා ගොඩාක් වතුර දාන්න එපා. වතුර දාලා ඕක ඒ කියන්නේ එළි වෙනකම් අඩු ගින්දරේ තැම්බෙන්න දෙන්න කියනවා. ඔයාට එහෙම තැම්බෙන්න දෙන්න බැරි නම් ඒක රැට ඔක ලීමක් පත්තු කරලා තියෙන කවදානමක් නම් ඔක පෙඟෙන්න තියන්න පුළුවන්. ඊට පස්සේ ඒක දැන් පෙඟෙන්න තිබ්බ කියමුකෝ පෙඟෙන්න තිබ්බනම් ඒක අපි උදේට හරි ඔක දැන් තම්බලා හෙමින් තැම්බෙන්න දෙන්න ඕනේ. එතකොට අර කාටිලේජ් වල තියෙන බෝන්ස් වල තියෙන කොලජන් සේරම දියවි අර වතුරට එකතු වෙනවා.
ඕක ඉතින් බෝන් ප්‍රොත් එක හරිම රසට හදා ගන්න පුළුවන් තව එළවලු වර්ග ඇතුළුත් කරලා දැන් අපේ ওই මෙඩිටරේනියන් විදියට අපිට ඉඟුරු ටිකක් නැත්තම් ওই සුදු ලුණු ගම්බිරිස් ටිකක් ඔයාගේ රසයේ හැටියට ඕක රසවත් කරගන්න පුළුවන්. එතකොට දැන් ඕකේ අර මේ වතුර ගොඩක් දාන්න එපා කිව්වේ. දැන් අපි මේ මහා ගොඩක් වතුර දාලා ওই සේරම බොන්නේ නැහැ නේද? එතකොට අර කොලජන් ටික අපතේ යන හින්දා අර ඇට ටික පෙඟෙන ගානකට විතරක් වතුර දාලා ඕක හදා ගන්න ඕන. එතකොට අනිත් එක මෙතෙන් හැබැයි පරිස්සම් වෙන්න ඕන. දැන් ගොඩක් ওই බ්‍රොයිලර් චිකන් එහෙම නැතුව ෆ්‍රී රේන්ජ් නැත්නම් ওই ගොඩාක් අර හෝමෝන්ස් වර්ග පාවිච්චි කරන්නේ නැතුව හදපු මස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒක හෙල්දි පැත්ත වැඩි. මෙතන වාසි ටික වැඩිපුර ගන්න පුළුවන් අපිට. අනිත් එක මේ බෝන් ප්‍රොත් කියන එක ඔගොල්ලෝ අහලා ඇති අපේ වැඩිහිටියෝ ඉස්සර කියනවා දැන් ওই කෙනෙක්ගේ මොනවා හරි අතක් පයක් කරුවාම ওই වහලකින් වැටිලා ගහකින් වැටිලා එහෙම නැත්නම් ලෙඩක් හොඳ වෙනකොට මේ මස් කටු සුප් එකක් දුන්නා නම් හොඳයි ඇඟට හයි එනවා කියන එක අහලා ඇති. එතකොට ඒකේ විද්‍යාත්මක පසුබිම මේකයි. එකෙන් කොලජන් ලැබෙනවා ශරීරයට, කොලජන් නිෂ්පාදනය වැඩි වෙනවා ශරීරයේ. ඒ නිසා අරයාගේ රිකවරි එක ඉක්මන් වෙනවා. එතකොට මම කිව්වේ දෙවනි ක්‍රමය අපේ ඇඟට කොලජන් පිටින් ආහාර විදියට ගන්න පුළුවන්, සපෝට් කරන්න පුළුවන්. ඊළඟට තියෙන තුන්වන ක්‍රමය. තුන්වන එක තමයි colourful fruits and vegetables. දැන් මෙතන කතා කරනවා ඒ කියන්නේ කේල් වර්ග, පලා වර්ග ලංකාවේ ගොඩාක් විවිධාකාර පලා වර්ග තියෙනවා. ස්ට්‍රෝබෙරි, කිවි, ඊට පස්සේ අනාසි කියන එක මම කලිනුත් කතා කරා. පේර තියෙනවා. ඔය කියන ඔය ආහාර වර්ග අපිට මේ කොලජන් නිෂ්පාදනයට හේතු වෙනවා. ඊට අමතරව ඒ වගේ විටමින් C අඩංගු හින්දා ඒක මේ විටමින් C අතරම මේ DNA වල ප්‍රොටෙක්ටඩ් ෂීල්ඩ් එකක් වගේ ක්‍රියාවක්. ඒතර ඒක කොලජන් විතරක් නෙවෙයි DNA ප්‍රොටෙක්ට් කරන්නත් හේතු වෙනවා. ඒ කියන්නේ මේ හැම එකම ගත්තට පස්සේ ඒවා අර වක්‍රාකාරව සම්බන්ධ එකකින් එකක් අනිකට සම්බන්ධයි. ඉතින් ওই ප්‍රයෝජන හුඟක් තියෙනවා. එතකොට මම කතා කරේ මොකද්ද? ඒ තමයි තුන්වෙනි එක ඒ කියන්නේ ලීෆි ග්‍රීන්. දැන් තව වර්ගයක් අතර ස්පෙෂල්ම වර්ගයක් ලීෆි ග්‍රීන් කියන එක සල්ෆර් අඩංගු එළවලු වර්ග. ඒකත් හරිම මේ ප්‍රයෝජනවත් හෙල්දි ගන්න එක. ඒ කියන්නේ සල්ෆර් අඩංගු කියන්නේ මොනවද? බ්‍රැසිකා කුලේශාක. ඒ කියන්නේ නිවිති වර්ග, ගෝවා, කැබේජ්, කේල්, ලීස්, ගෝමල් ඔන්න ඔය කියන ඒවා. එතකොට ඒවා ඇත්තටම මේ ඩයටරි ෆයිබර් ඔයාගේ ඇඟේ ඒ කියන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලියත් පහසු කරනවා මේ සල්ෆර් වලින්. එතකොට දැන් මේක මේ සල්ෆර් අනිත් එක තව එකක් ওই සල්ෆර් ඉන්ෆ්ලේෂන් තුවාල හොඳ කරන්නත් උදව් වෙනවා. මම දැකලා තියෙනවා මට මතකයි පුංචි කාලේ ওই බල්ලුන්ගේ එහෙම. එතකොට ඉතින් එච්චර ඔය ලොකුවට මේ වෙන්න රිසර්ච් වල හිටියේ නැහැ, ප්‍රසිද්ධ නැහැ. තුවාලයක් දානවා සල්ෆර් කුඩු ගෙනල්ලා දානවා. ඉතින් අර ඒක තමයි ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනවා ඇති. අර ඉන්ෆ්ලේෂන් එක අඩු වෙන්න හේතු වෙනවා ඇති. ඊට පස්සේ සල්ෆර් වලින් දැන් මේ හේලික්ස් එක ප්‍රොටෙක්ට් කරන්න, ස්ට්‍රෙන්ත් කරන්න, හයිය වැඩි කරන්න මේ සල්ෆර් උදව් වෙනවා. එතකොට දැන් අනිත් එක මේ කියන ඒ කොළ පාට එළවලු වර්ග විටමින් A හොඳ මං කහලනොත් විටමින් A ලබා දෙන මේකක්. ඒ විටමින් A නුත් කොලජන් නිෂ්පාදනය ට්‍රිගර් කරනවා, වැඩි කරනවා. එතකොට තව කාරණාවක් දැන් මේ බ්‍රොකෝලි ගත්තට පස්සේ ඔය ගෝමල් ඕකේ දැන් ඇත්තටම අපි ඊළඟට හතරවෙනි ආහාරමය වශයෙන් ජෙලට් ඒ කියන්නේ කොලජන් නිෂ්පාදනයට සපෝට් කරන්න පුළුවන් ආහාර ඊළඟ ආහාරය මොකද්ද? මේ තියෙන එක තමයි. ඔයගලන්ට පේනද මේක? සුදු පාටයි සුදු පාට කුඩක් වගේ තියෙන එක. ඒ මොකද්ද? ඒ තමයි ජෙලටින්. ජෙලටින් ඇත්තටම හදන්නේ ඔය මේ සත්තුන්ගෙන් ගන්න ඒගොල්ලගේ බෝන්ස් වලින් එහෙම තමයි මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකේදී ජෙලටින් හදන්නේ. එතකොට මේ ජෙලටින් කියන එක හැබැයි මේ දැන් කඩේ අපිට ගන්න කියන්නේ ජෙලි කියලා අපි කන්නේ මොනවද? ඒකට ගොඩක් ප්‍රිසර්වටිව්ස් දාලා, කලරින් දාලා එහෙම හදපු එක. දැන් මම මේ පෙන්නුවේ පියෝ ජෙලටින්. එතකොට ඒ ජෙලටින් උණු වතුරේ දිය කළා ඒකට දාන්න පුළුවන් මේ ඉදිච්ච පළතුරු ටිකක් කපලා ඔයාගේ ටේස්ට් එකේ හැටියට. එතකොට ඇත්තට මේ පළතුරු ඉදෙනකොට ඒ වගේ පොලිෆීනෝල් තියෙනවා. එතකොට ඒකත් අපේ ශරීරයට අවශ්‍ය සංඝටකයක්. එතකොට මේ ෆෘට්ස් ටික දාලා මේක කස්ටර්ඩ් පුඩින් එකක් වගේ සෙට් වෙන්න තියලා කන්න පුළුවන්. ඒක තමයි ඊළඟ විදිහට. ජෙලටින් තමයි ආහාරමය වශයෙන් කොලජන් ගන්න පුළුවන් හතරවෙනි ක්‍රමය. ජෙලටින් ආහාරයට ගන්නේ කොහොමද කියන එක තමයි මම එතනේ කතා කරේ.
එතකොට ඇත්තටම දැන් කඩේ තියෙන ජෙලටින් නම් මං කිව්වා වගේ ඒකේ කලරින් තියෙනවා මන් දන්නේ ඔයාලට ගන්න තියෙන එක කොච්චර හෙල්දිද කියලා සීනි ඇඩ් කරලා එහෙම මෙතන මම කතා කරේ පියෝර් ජෙලටින් ගැන. ඊළඟට ඔය කිව්වේ කෑම වලින් අපි කොහොමද කොලජන් නිෂ්පාදනයට සපෝට් කරන්න කියන එකනේ. ඊළඟට අපි බලමු ලයිෆ්ස්ටයිල් ටිප්ස් මොනවද ඔයාගේ ජීවන රටාවේ වෙනස්කම් මොනවද ඔයාලට කරන්න පුළුවන් කොලජන් නිෂ්පාදනය වැඩි කරන්න. පළවෙනි එක තමයි එක්සර්සයිස්. හැමදාම කතා කරනවා වගේ මූව්මන්ට්ස්. එතකොට weight lifting අපි ඒව කරන්න ගියාට පස්සේ අපේ එක්සර්සයිස් කරාම මසල්ස් ජොයින්ට්ස් හිතන්නේ මොකද්ද? we need to අපි මේ කොලජන් වැඩිපුර හදන්න ඕන දැන්. ශරීරයට අවශ්‍ය වෙනවා කියන එක එයා තේරුම් ගන්න එයා නිෂ්පාදනය වැඩි කරනවා. ඒතකොට එක්සර්සයිස් කරාට පස්සේ ඒක ෆ්ලෙක්සිබල් ජොයින්ට්ස් වල ෆ්ලෙක්සිබිලිටි එකට ඒව හොඳට ක්‍රියා කරන්න. ඒවට වැදගත් වෙනවා. කියන්නේ ඉස්සර කතා කරා වගේ ওই ගෙදර ඔයාට ගෙදර ඉඳන් කරන්න පුළුවන් හෝම් බේස්ඩ් එකට ජිම් එකට යන්න නැතුව කරන්න පුළුවන් පුංචි එක්සර්සයිසස් ටික උතෙන්ට උදව් වෙනවා ඉතින්. වැදගත්ම දේ තමයි කන්සිස්ටන්ට්ලි තියාගෙන දිනපතා කරන එක. අපි දැන් පුෂ් අප්ස් ලුන්ජස් ඔය වගේ කතා කරානේ ඉස්සර වෙලා අන්න ඒ ටික. ඊළඟට දෙවනි එක ලයිෆ්ස්ටයිල් ටිප් එක තමයි ස්ලීප්. හොඳ නිින්දක් ගන්න එක. ඒ කියන්නේ හොඳ ඩීප් ස්ලීප් එකක් ගන්න එක. එතකොට දැන් ඒක අපේ බොඩි එක හීල් වෙන්න උදව් වෙනවා හීලින් ප්‍රොසෙස් එක. හුඟක් කොලජන් හදන්න ඒක උදව් වෙනවා. එතකොට ඔතෙන්දි ගත්තට පස්සේ අනියම් ආකාරයෙන් වක්‍රාකාරයෙන් හොඳ නිින්දකට හේතු වෙන කාරණා ටික කොලජන් නිෂ්පාදනය වැඩි කරන්න උදව් වෙනවා. ඒ කියන්නේ නිදා ගන්න කලින් කැෆේන් කෝපි එහෙම බොන්නේ නැති එක, රුටින් එකක් තියාගන්න එක, බ්ලූ ලයිට්ස් ඔයි ෆෝන් ටැබ්ස් එහෙම බලන්න බැහැ වෙලා නේව නැති කරගන්න එක. ඕවා ටික උදව් වෙනවා හොඳ නිින්දක් ගන්න. එතකොට ඔය කිව්වේ දැන් මම ඔය කිව්වේ කොලජන් ගැන කතා කරේ. ඊළඟට අපි බලමු මොනවද තියෙන ඔප්පු කරපු විද්‍යාත්මක සාක්ෂි මේ කොලජන් කියන එක අපේ අස්තිවල සෞඛ්‍ය තියාගන්න උදව් වෙනවා කියන එකට. එතකොට ඕක වර්ග කැටගරිස් දෙකක් යටතේ කරලා තියෙන එකක් තමයි තරුණ අය. කියන්නේ young ඇත්ලටික්ස්ලා. හොඳ ඇත්ලටික්ස් කියන්නේ දැන් සාමාන්‍ය තරුණ අය නෙවෙයි හොඳට අපේ අස්ති ක්‍රියා කරන ගොඩක් ක්‍රියාකාරී කට්ටිය. ඒගොල්ලෝ 97 දෙනෙක් අරගෙන තියෙනවා. මේ රිසර්ච් එක කරලා තියෙන්නේ පෙනිසිල්වේනියා ස්ටේට් යුනිවර්සිටි එකේ. එතකොට එයාලට දීලා තියෙනවා ජෙලටින් දීලා තියෙනවා සති 24ක්. ඊට පස්සේ ඒකේ අනිත් එක ටෙස්ට් ගෲප් එකට ජෙලටින් දීලා නෑ අර කණ්ඩායමට දීලා. ඊට පස්සේ බැලුවට පස්සේ ওই මාස 6 ඉවර වෙනකොට දැන් අර අපි දිගටම ජෙලටින් දුන්න කණ්ඩායමේ ඒ අස්තිවල ගෙවෙන බව 38%ක් අඩු වෙලා තියෙනවා. එතකොට ඒකෙන් කියන්නේ අර කොලජන් කියන එක උදව් වෙනවා ඒගොල්ලන්ගේ අස්තිවල නිරෝගී බව පවත්වා ගැනීමට යාල ගොඩක් ක්‍රියාකාරී වුණත්. තව එකක් කරලා තියෙනවා වොෂින්ටන් ස්ටේට් යුනිවර්සිටි එකෙන්. එතකොට එතන අරන් තියෙන්නේ ගොඩ ඒ කියන්නේ වයසක අය. අවුරුදු 80ක් විතර වෙන කට්ටිය ඒ කියන්නේ ඔස්ටියෝආතරයිටිස් තියෙන අය. ඔස්ටියෝආතරයිටිස් කියන්නේ ඇඟේ කොහේ හරි වයසට යන රිදෙන ගන්නවා. අපේ අම්මලා එහෙම කොන්ද රිදෙනවා කකුල රිදෙනවා ඒ වගේ අත රිදෙනවා එහෙම. එතකොට මේ ජොයින්ට් පේන්ස් තියෙන කට්ටියට මොකද කරේ? ඒගොල්ලන්ට දුන්න බෝන් ප්‍රොත් කියන එක අර මං කිව්වේ චිකන් වලින් එහෙම හදාගන්න පුළුවන් කියලා. එතකොට එයාලට දුන්න මාස 3ක් බෝන් ප්‍රොත් දුන්නා. හැමදාම අනිත් ඒකේ ටෙස්ට් ගෲප් එකට දුන්නේ නැහැ. එතකොට ඕකේ පස්සේ අපිට හොයා ගන්න ලැබුණා බෝන් ප්‍රොත් දුන්නු කට්ටියගේ ජොයින්ට් පේන්ස් සැලකිය යුතු ලෙස අඩුයි කියලා. එතකොට ඒ කියන්නේ ඔය කොලජන් වල ශරීරයේ කරන ක්‍රියාවලින් ටික අපිට දැන් ඔප්පු වෙනවා මේ පරීක්ෂණේ. එතකොට ওই ටික තමයි කොලජන් ගැන කතා කරන්න තියෙන්නේ. දැන් අද වීඩියෝ එකේ මේන් ටේක් අවේස් තමයි කොලජන්. අපි හැම නිරෝගී බව ඉලාස්ටිසිටි තියාගන්න, ජොයින්ට්ස් හොඳට ක්‍රියා කරන්න, ඊට පස්සේ ඔයාගේ අස්ති හොඳට ක්‍රියා කරන්න ඔය හැම දෙයකටම ක්‍රියාකාරීව වයසට යන්න උදව් වෙනවා කොලජන්. කොලජන් පිටින් පවුඩර් එකක් විදිහටම නොගත්තත් ඔයාට ආහාර වලින් ගන්න පුළුවන් සපෝට් කරන්න පුළුවන් විටමින් C අඩංගු ආහාර, බෝන් ප්‍රොත් කියන එක. ඊට පස්සේ බ්‍රැසිකා කුලේ ඒවා, කොළ පාට එළවලු, පලා වර්ග, ජෙලටින් කියන එක. ඒ තමයි ආහාර. ජීවන රටාව වෙනස්කම් හොඳට එක්සර්සයිස් කරන එක නිින්දක් ගන්න එක. ඔය ටික තමයි මේන් ටේක් අවේස්. එතකොට මේ වීඩියෝ එකත් මම ඉගෙන ගන්නපු දේවල් සහ මම අහලා කියවලා ඉගෙන ගන්නපු ටිකක් ෂෙයා කරන්න අදහසින් කරේ. මේ ඉන්ෆර්මේෂන් ડોක්ටර් කෙනෙක්ගේ ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ ඒගොල්ලන්ගේ ඇඩ්වයිස් එක රිප්ලේස් කරන්න පාවිච්චි කරන්න එපා.
මේක මං කරන්නේ අර තොරතුරු ෂෙයා කරගැනීමේ අදහසින් තව කෙනෙකුට අහන්න සලස්වන්න. ඔයගොල්ලෝ මට කරන උදව්වක් විදියට ඔයාලට සතියක්වත් වැය වෙන්නේ නැහැ. channel එක subscribe කරන්න, share කරන්න ඔයාලා share කරන්න කැමති ඔයාලගේ ජීවිතේ ඉන්න හොඳ දෙයක් අහන්න සලස්වන්න කැමති අනිත් කෙනෙකුත් එක්ක like කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි.